කිරීමේ හැකියාවක් පවතින බවයි කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ නිසා තිබෙන ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඒ වගේම තද සුළං පවතින බව කාර්ගුණ අනාවැකියේ සඳහන් වෙනවා. එහි දැක්වෙනවා උතුරු මැද මධ්‍යම ඒ වගේම වායව පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 200ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව. ඒ වගේම සබරගමුව හා බස්නාහිර පළාත්වලට බදුල්ල මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150ට වඩා ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. ඉතින් නැගිටපන් වැඩ දෙන්නේ නැද්ද කොහොමද? ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශයකට පස්සේ මේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ පවතින අධික දැඩි ඒක අධික සංවතර පිළිබඳ අන්තිම නිවේදන මේ වෙනස කලනි ඒ වගේම හෙලෝ ගිමා කියන මොකද වෙන්නේ අද ඔෆිස් යනවද? අද නම් ඔෆිස් එකට අමාරුයි බලිනවා අම්මට පිටියේ. අඩෝ සිරාවට. ඔව් බොහාර වැහිච්චක් දාන්න. හරි බයන. සඳර අම්බේ වෙනවා. හරි සුද්දා හරි. හරි ජයවා. හරි ජයවා මන් තිබ්බා. කලනවා බත් කුරෝ අද නුඹ හිර වෙනවා පිනිබිඳු එක දෝරේ කලනවා බත් කුරෝ අද නුඹ හිර වෙනවා පොඩි පොඩි මෙරුවෝ එලියට එනවා මහවසුන්සක අවසානය